මම අද ඉඳන් ඇනිමි බලන එක නවත්තනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මම බලන හැම ඇනිමි ඒකම මම බලන වෙලාවට අවුලක් නෑ. බට් ගෙදර මිනිස්සු බලනකොට හදිසියරි මම මේ බල් ඉද්දි මං බලන එක දිහා බැලුවොත් ඒ වෙන්නේ මොකක් හරි මහා අජූත දෙයක්. සෝ මට දැන් ඒක ඇති වෙලා තියෙන්නේ what the hell is going on here? අපි ඒක තමයි මෙහෙම කියමුකෝ. මම බැලුවා classroom of elite. ඒක බල ඉද්දි කිසිම අවුලක් නෑ. හැබැයි ඒක සැරේම අම්මා හරි තාත්තට පිටිපස්සෙන් යද්දි මෙන්න මේක ප්ලේ වෙනවා. මොන්න මගුල ඇත්ත මේ? මෙච්චරලා හොඳට ගිය එක මෙහෙම ප්ලේ වෙනවා. හරි ඒක ඒ වගේ දෙයක් ප්ලේ වෙන්න පුළුවන් කියමුකෝ. මම බැලුවා ජෝජෝ. සාමාන්‍යයෙන් ජෝජෝගේ එහෙම අවුලක් නෑ. ඒක හොඳ ඇනිමි එකක්. ලයික් හොඳ ෆයිටින් තියෙනවා. බට් එක සැරේම අපේ අම්මා පිටිපස්සෙන් යද්දි මෙන්න මේක ප්ලේ වෙනවා. ඊට පස්සේ මේක පෙනේ කියලා මං 10ක් ඉස්සරහට ස්කිප් කරාම මේ මගුල යනවා. මොන මගුලක්ද මේ වෙන්නේ මට තේරෙන්නේ නෑ. anyway ඔක්කොම පැත්තකට දාමු. හරි ඩෙත් නෝට් එකේ ලයිට් යගාම ඉන්නේ සිග්මා බෝයි වගේ. බට් මම ඩෙත් නෝට් එක ටීවී එකේ දාගෙන බලාගෙන හිටියේ. ටීවී එකේ දාගෙන බල ඉද්දි එක සැරේ ප්ලේ වෙනවා මේක. දැන් ටීවී එකේ අම්මයි තාත්තයි ඔක්කොම ඉද්දි මෙන්න මේ මගුල ප්ලේ වුණාම අම්මා මගෙන් අහනවා මොනවද මේ බලන්නේ කියලා. ලයිට් යගාම පිට වෙන වෙලාව තිබ්බෙම නැද්ද මේ මගුල කියවන්න? මේ වෙලාවෙම ගත්තා මේ මගුල කියවන්න. කවුරු මොනවා කිව්වත් මං අද ඉඳන් ඇනිමි බලන්නේ එච්චරයි. A few moments later. අඩේ රෙඩෝ ෆීලා කියන්නේ හොඳ ඇනිමි එකක් නේ.